හායි හායි අදත් අලුත් වීඩියෝ එකක්. අද අපිට නිවාඩු දවසක්. ඒ නිසා අපි අද එළියට යන්න තමයි හිතන් ඉන්නේ. දැන් වෙලාව උදේ 7:00ට විතර ඇති. අපි 10ට විතර තමයි යන්න හිතාගෙන ඉන්නේ. මේ වගේ නිවාඩු දවසට වෙනද නම් අපි ටිකක් පරක්කු වෙනකන් නිදා ගන්නවා. ඒ වුණාට ඉතින් දැන් යන්න තියෙන නිසා අද පොඩ්ඩක් උදෙන් ඇහැරුණා. බබාගේ බ්‍රෙක්ෆාස්ට් එකත් හදන ගමන් ඒ අතරෙම අපේ එකත් හදාගත්තා. අද ඉතින් එළියට යන නිසා ලොකු දෙයක් හදන්නේ අපිට. මේ විදියට පාන් හදලා බිත්තරයක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි දෙන්නට ෆ්ලේවර්ස් දෙකක් තියෙන්නේ. ඒ නිසා පපාට බටර් එක, මට සැමන් පේස්ට් එකත් එක්ක මගේ එක නම් චුට්ටක් වෙනස් කරා. මම තව චීස් පොඩ්ඩකුත් දාගත්තා. ඒ අතරෙම බබාගේ කෑම එකක් දැන්නම් රෙඩි. එයා නැගිට්ටම ඉක්මනට එයාගේ කෑම එකත් කවාගෙන අපි දැන් යන්න රෙඩි වෙන්න ඕනේ. චීස් ටික මෙල්ට් වෙන්න ඕන නිසා මගේ එක විතරක් පොඩ ටෝස්ට් එකකට දාලා ගත්තා. මේ එන්නේ අපේ චූටි කුමාරි. පපාවත් ඇහැරගෙන උදේම පාලට එනවා අද නම්. එයාලා ආවට පස්සේ තමයි අපේ එකයි කොෆි එකයි මම හැදුවේ. පේනවනේ උදේට ඉතින් මෙහෙම තමයි. අපි දෙන්නත් එක්ක මෙහෙම ඉඳගෙන බ්‍රෙක්ෆාස්ට් ගන්න තමයි එයාටත් ඕනේ. ෆීඩින් චෙයා එකේ ඉන්න චුට්ටක්වත් කැමති නෑ. කන ගමන් ඉතින් මෙයාද කොහොම ඉඳීද කියලා තමයි අපි දෙන්න කතා වුනේ. කොච්චර කතා වුණත් ඉතින් එයාට ඕන විදියට තමයි එයා ඉන්නේ. හැමදාම ඉතින් අපි අලුත් දේවල් ඉගෙන ගන්නවා මෙයා නිසා. ඔක්කොම වැඩ ටික ඉවර කරලා අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. 10ට යන්න හිටියට ඇත්තටම දැන් නම් වෙලාව 12 විතර වෙලා. අපි දැන් මේ පහු කරන්නේ බ්‍රික්ස්ෆීල්ඩ්. මෙතන ඔක්කොම තියෙන ඉන්දියන් shops. ඔයාලා කේල් සෙන්ට්‍රල් කිට්ටුවට ආවොත් ඔයාලට මෙතෙන්ට එන්න පුළුවන්. මම අද කිව්වේ නෑනේ අපි අද කොහෙද යන්නේ කියලා. අපි අද යන්නේ සෙන්ට්‍රල් මාකට් එකට. මැලේසියා විසිට් කරන්න එන ගොඩක් අය මෙතෙන්ට අනිවාර්යයෙන්ම වගේ යනවා. මොකද මෙතන මෙයාලගේ ට්‍රැඩිෂනල් අයිටම්ස්, එතකොට හෑන්ඩ්මේඩ් අයිටම්ස් එහෙම ගොඩාක් තියෙනවා. ඒ වගේම බඩු ගොඩක් ලාභයි කියලා කියනවා කට්ටිය. මම නම් ෆස්ට් ටයිම් තමයි මෙතෙන්ට ආවේ අද. පේනවනේ මේ වගේ පොඩි බබෙක් එක්ක ආවම ලේසි නෑ ඉතින් මෙහෙම ඇවිදින්න. හැබැයි ඉතින් එහෙමයි කියලා මේ වගේ නිවාඩු දවසටත් ගෙදර ඉන්න බෑනේ. මෙයාත් හරිම කැමතියි මෙහෙම ඇවිදින්න. අපි මෙතනට එද්දි ටිකක් දවල් වෙලා. ඒ නිසා අපි ආපු ගමන්ම ගියේ කන්න. මෙතන ෆුඩ් කෝට් එකකුත් තියෙනවා. ඒ වුණාට අපි නම් ගියේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට. මොකද මෙයාලා කලින් එතනින් try කරලා තිබුණ නිසා එයාලා කිව්වා එතන කෑම ගොඩක් රහයි කියලා. ඒ නිසා අපි ෆුඩ් කෝට් එකට යන්නේ නැතුව ඉන්දියන් රෙස්ටුරන්ට් එකට තමයි ගියේ. මම වෙනද නම් මෙහෙම එළියට යද්දි බබාගේ මීල් එක ගෙදරින් අරගෙන යනවා. ඒ වුණාට මං අද නම් හිතුවා එයාටත් එළියෙන් කෑම අරගෙන දෙනවා කියලා. මොකද එයා දැන් අපේ කෑම දැක්කම එයාගේ කෑම එක එයා කන්නේ නෑ. හැමදාම අරන් ගිහින් එයා කන්නේ නැතුව අපි ආපහු වීසි කරනවා. ඒ නිසා අපේ කෑමම අද එයාට දෙනවා කියලා අපි හිතුවා. කාලය ඉවර වෙලා තමයි අපි ඇවිදින්නම් කියලා හිතාගෙන හිටියේ.
පේනවනේ ඉතින් මේ වගේ දුවන බබෙක් එක කොහොමද අපි ඇවිදින්නේ කියලා. වෙනද නම් මෙතන ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවලු. මේ මැද එහෙම පොඩි පොඩි ෂොප්ස් එහෙමත් තියනවලු වෙනද නම්. අද එහෙම ලොකු සෙනගක් හිටියේ නෑ. අද මේ නිවාඩු දවසක් නිසා. මේ වගේ පොඩි බබෙක් එක්ක නම් අනිත් වීකෙන්ඩ් වල මෙහෙම නිදාසේ ඇවිදින්න අමාරුයි කියලා තමයි අපි මේ වගේ දවසක් තෝරගත්තේ මෙහෙ එන්න. සමහර ෂොප්ස් එහෙම වහලා තමයි තිබුණේ එදා නිවාඩු දවසක් නිසා. මැලේසියාව ට්‍රැවල් කරන්න ආපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට ඇවිල්ලා ඇති. බලන්න ඇත්තටම මෙතන එහෙම අද ලොකු සෙනගක් නෑ. ඒ නිසා අපි ඇත්තටම නිදාසේ ඇවිල්ලා අද අපිට එහෙම shopping කරන්නත් තිබුණ නැති නිසා අපි නිදාසේ ඇවිදින්න හිතාගෙනමයි ආවේ. ලොකු ස්ට්‍රෙස් එකකුත් නැතුව බඩු හොයන්නෙත් නැතුව නිදාසේ මේවා බල බල අපි දෙන්න ඇවිද හිටියා. මෙයා නම් මේ ඊවිනින් නැප් එකට තමයි ලේස්ති වෙන්න හදන්නේ. මගේ අතේ ඉඳන් පේනවනේ නිදිමතේ යන්නේ දැන් හොඳටම. හැමදාම ගෙදරම නිදි කරලත් බෑනේ ඉතින්. ඉඳලා හිටලා මේ වගේ මෙහෙමත් දේවල් හුරු වෙන්න ඕනේ නැත්තම් ඉතින් අපිට මෙයාව එක්කගෙන කොහෙවත් යන්න බැරි වෙනවනේ මේ වගේ. යාළු දවසටත් ගෙදරට වෙලා ඉන්නවට වඩා මෙහෙම පොඩ්ඩක් එළියට යන්න අපි දෙන්න කැමතියි. ඒ වගේම දැන් අපේ බබත් ඒකට පුරුදු වෙලා. හැබැයි ඉතින් දැන් ඉස්සර තරම්ම නිදාසේ අපිට ඇවිදින්න බැරි වුණාට මේ විදියට ඇවිදින්නත් අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ. මේ වගේ ලස්සන වුඩ් අයිටම්ස් එහෙම ගොඩක් තිබුණා. මේවා ඔක්කොම හෑන්ඩ්මේඩ් කියලා තමයි කිව්වේ. හෑන්ඩ්මේඩ් අයිටම්ස් තමයි මෙතන ගොඩක්ම ෂොප් වල තිබුණේ. තව මම එතන ආසම වුණ දෙයක් තමයි ලස්සන printed plates වර්ග තිබුණා. ඒ වගේ ආර්ට් වර්ක්ස් මාරම ලස්සනයි. දැක්කම ඕන කෙනෙක්ට ආස හිතෙනවා. අපිත් බලලා ආවා ආයේ ගන්නම් කියලා හිතාගෙන. ට්‍රැවල් කරන්න එන අයට නම් පොඩි පොඩි ගිෆ්ට් දෙන්න ගිෆ්ට් අයිටම්ස් එහෙම ගොඩක් තිබුණා. ඉතත් ගොඩක්ම හිටියේ ට්‍රැවලර්ස්ලා තමයි මෙතන ගොඩාක්. මැලේසියන් ට්‍රැඩිෂනල් අයිටම්ස් ගොඩක් බලා ගන්න පුළුවන් මෙතෙන්ට ආවම. මැලේසියන් බතික් එහෙමත් ගොඩක් තිබුණා මෙතන. මේ ටිකෙත් තියෙන්නේ ගොඩක් වුඩ් අයිටම්ස්. ඒ වුඩ් ආර්ට් නම් මාර ලස්සනයි. මෙතන නම් තියෙන ක්‍රිස්ටල් ෂොප් එකක්. අපි මෙතන ක්‍රිස්ටල් බැලුවා. අපි කලින් බලපු තැන් වලට වඩා මෙතන නම් ටිකක් ගණන් වගේ තමයි අපිට තේරුණේ. අපි ක්‍රිස්ටල් එකක් නම් ගන්නම හිතාගෙන තමයි බැලුවේ. ඒත් අපිට මිලයි වගේ තේරුණ නිසා අපි එතනින් ගත්තේ නෑ. අපි දෙන්නම ආසයි ක්‍රිස්ටල් එකක් ගන්න. ඒත් අපිට එහෙම ලොකු අයිඩියා එකක් නෑ. අපිටම මැච් වෙන ක්‍රිස්ටල් එක මොකක්ද කියලා සිලෙක්ට් කරගන්න. අපි මෙතන ගොඩක් වෙලා ඉඳපු නිසා අපි ට්‍රේන් එකකුත් අරගෙන මෙතන ටිකක් වෙලා ඉඳලා යන්න තමයි දැන් හදන්නේ. අපි දැන් මේ ඉන්නේ සෙන්ට්‍රල් මාකට් එකකින් එළියේ. මෙතන ස්ට්‍රීට් මාකට් එක වගේ තමයි තියෙන්නේ. එදා නම් මෙතන ලොකු ෂොප්ස් ගොඩක් තිබුණේ නෑ. වෙනත නම් මේ ටිකේම ෂොප්ස් තියෙනවා. මම මෙතෙන්ට නම් කලින් ඇවිත් තියෙනවා.
නිදාගෙන ඉඳපු බබා එළියට ගියපු ගමන් ඇහැරිලා තමයි ඔය දැන් දුවන්නේ පපා එක්ක. ඇතුලේ සෙනඟ නැති වුණාට එළිය නම් ටිකක් සෙනඟ හිටියා. මෙතන නම් ඉතින් ටිකක් ප්‍රසිද්ධ ෆොටෝ ලොකේෂන් එකක් නේ. මෙතන ඉතින් ගොඩක් කට්ටිය ෆොටෝ ගන්න තමයි එන්නේ. අපිත් එතන ෆොටෝ ටිකක් අරගෙන දැන් ඉතින් ගෙදර එන්න තමයි ආයේ හදන්නේ. අද ගොඩක් රස්නේ දවසක්. ඒ නිසා අපි හවස් වෙනකම්ම මාකට් එක ඇතුලේ තමයි හිටියේ. මොකද එළියටවත් බහින්න බැරි තරම් ගොඩක් රස්නේ. මේ පේනවනේ ඉතින් මෙහෙම දුවන බබෙක් එක්ක අපි තව කොහමද ඇවිදින්නේ කියලා. දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ආයෙත් මේ වගේ වීකෙන්ඩ් අවුට් එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.